දන්නවද? අම්මලා අපිට මෙච්චර කල් කරපු මේ බොරු ගැන. ඔයාලට මතකද පොඩි කාලේ අපි බත් කන්න හොර කරනකොට එහෙම නැත්නම් මොකක් හරි දඟ වැඩක් කරනකොට අම්මලා අපිට කියපු කතා. අද අපි බලමු ඒ කියපු කතාවල ඇත්ත මොකක්ද කියලා. වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. අංක 1. පළතුරක ඇට ගිල්ලොත් බඩේ පැලවෙනවා. දොඩම් ඇටයක් කොමඩු ඇටයක් ගිලුනම අපි කොච්චර බය වුණාද? අම්මලා කියනවා දැන් ඉතින් ඕක බඩේ පැලවෙලා කටින් අතු වෙයි කියලා. දවස් 2ක් විතර යනකම් අපි කණ්ණාඩියෙන් බලන් ඉන්නවා කටින් කොලයක් හරි ඇවිත් තියනවද කියලා. ඒක කිව්වේ ඇත්තටම අපේ ආරක්ෂාවට. ඇට උගුර හිර වෙයි කියලා බයට. අංක 2. බස් කෑවේ නැත්තම් බූල්ටෝ මාමයි. මතකද බූල්ටෝ මාමා? සමහර පැතිවල ගෝනි බිල්ල කියලාත් කියනවා. අපි බත් කන්න හොර කරනකොට අම්මලා කියනවා අන්න අර පාර යන මාමා අල්ලන් යයි කියලා. ඇත්තටම නම් ඒ මාමා යන්නේ යාගේ රස්සාවට. හැබැයි අම්මලා ඒක කිව්වේ අපේ බඩ පුරවන්න. ඒ කාලේ අපි බය වුණාට දැන් නම් හිතද්දිත් hina යනව නේද? අංක 3. රෑට නියපොතු කැපුවොත් පවුලට අපලයි. මේක නම් අදටත් සමහරු විශ්වාස කරනවා. රෑට නියපොතු කැපුවොත් මූසලයි කියලා. හැබැයි ඒ කාලේ ලයිට් තිබුණේ නැහනේ. ඉතින් කුප්පි ලාම්පු එළියෙන් තමයි නියපොතු කපන්න වෙන්නේ. මේවා කරන්න ගිහිල්ලා තමන්ගේ ඇඟිල්ල උනත් කපා ගන්න ඉඩ තියෙනවා. අම්මලා ඒක නිසා තමයි අපිට ඒක එපා කිව්වේ. ලයිට් තිබුණත් තාමත් ඒ කතාව නම් කියනව නේද? අංක 4. වැස්ස වෙලාවට කණ්ණාඩි බැලුවොත් හෙන ගහනවා. විදුලි කොටන වෙලාවට කණ්ණාඩි ඉස්සරහට යන්න අම්මලා දෙන්නෙම නැහැ. රෙදි කෑලි වලින් කණ්ණාඩි වහනවා. ඇත්තටම කණ්ණාඩියට හෙන ගහන්නේ නැහැ. හැබැයි අකුණක් ගහන සද්දට වීදුරු කැඩලා ගියොත් අපේ ඇඟට වැටිලා අපිට තුවාල වෙන්න පුළුවන්. ඒ නිසා ආරක්ෂාවට තමයි එහෙම කියන්නේ. අංක 5. ඉදල උඩින් පැන්නොත් උස යන්නේ නැහැ. මතකද? දන්නේ නැතුව හරි ගෙදර ඉදල උඩින් පැන්නොත් අම්මලා ඉක්මනට කෑ ගහනවා. ආපහු අනිත් පැත්තට පනින්න කියලා. නැත්තම් උස යන්නේ නැහැ කියලා. ඇත්තටම ඉදල කියන්නේ කුණුවතු ගන්න දෙයක් නේ. ඒ නිසා අපේ ගෑවෙන එක අපිරිසිදුයි. ඒ වගේම වැරදිලා හරි ඉදල පෑගිලා ලිස්සලා වැටුනොත් එහෙම අපිට තුවාල වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි අම්මලා ඒ බොරුව අපිට කරේ. අංක 6. රෑට විසිල් ගැහුවොත් සත්තු එළියට එනවා. හවස් වෙලාවට හරි රෑට හරි අපි විසිල් එකක් ගැහුවොත් අම්මලා කියනවා ඔහොම සද්ද කරන්න එපා සත්තු අත්තට එයි කියලා. සත්තු කියලා ඉතින් ගොඩක් වෙලාවට මෙතනදි කියන්නේ නයි ගැන තමයි. ඇත්තටම ඒ කාලේ ගෙවල් වටේට කැලාව තිබුණ නිසා රෑට විසිල් ගහනකොට සත්තු කලබල වෙන්න පුළුවන්. ඒ වගේම අසල් වැසියන්ටත් කරදරයක් වෙන නිසාම නිශ්ශබ්දතාවය රැක ගන්න තමයි මේ සත්තු වෙන කතාව හැදිලා තියෙන්නේ. අංක 7. නිදා ගන්නකොට ඔළුව උතුරට දාන්න එපා. අම්මලා නිතරම බලනවා අපි නිදා ගන්න දිශාව. උතුරට ඔළුව දාලා නිදා ගන්න දෙන්නෙම නැති තරම්. මේකට විද්‍යාත්මක හේතුවකුත් තියෙනවා. පෘථිවියේ චුම්බක බලයත් එක්ක උතුරට ඔළුව දාලා නිදාගත්තම නින්දට බාධා වෙන්න පුළුවන් කියලා මතයක් තියෙනවා. ඒ කාලේ අම්මලා කිව්වේ මලගිය ඇත්තෝ මරණම නිදා ගන්න දිශාව කියලා අපේ හිතේ බයකුත් ඇති කරලා. ඉතින් මේ වගේ කතා ඔයාලට අම්මලා කියලා ඇති. ඒ මොනවා වුණත් ඒ හැම දෙයක්ම කිව්වේ අපේ හොඳටනේ. ඔයාලටත් මේ අම්මුතු කතා කියලා තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. හැබැයි අමතක කරන්න එපා. දන්නවද channel එක subscribe කරලා තියාගන්න. මොකද මේ වගේ රස කතා තව ඕනි තරම් ඔයාලට බලා ගන්න පුළුවන්.